මචන්ලා අයිබුවන් මොකද වෙන්නේ කොහොමද ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා. ඉතින් අද කතාව පටන් ගන්න කලින් මෙන්න මේ වීඩියෝ එක පොඩ්ඩක් බලමුද. That's a good shot. Put away quite easily. Pick the length quite. He's starting to feel it. Doesn't matter. From nowhere, he's produced 3 smashing shots. He's very quiet and මචන් බලන්නක සනාගාන පාරවලට පට්ට ලස්සනයිනේ. ඇතරම් මට ඔය සනත්ගේ පාරවල් ගැන කියන්න අද මම ඔගලොන්ට මේ වීඩියෝ කරන්න ඒ සනත් ජයසුර ගැන කියන්නත් මේ වීඩියෝ කරන්න වෙන වෙනස්ම විදිිය වීඩියෝ එක. ඇතරම කිනවනම් මට මේ වීඩියෝ කරන්න හිතුනේ මම වයිල්ලයි් පාකයකට ගිහිල්ලා එක පක්ෂයෙක්ව දැක්ක. ඒ පක්ෂයගේ මේ සනත්ගේ පාරවල් අතර පොඩි සම්බන්ධයක් තියෙන කටියම් පන්නති මොකක්ද මේ කියලා. ඒ සම්බන්ධ දැනගන්න ඕනම් මාත්‍යක විනාඩි 5කින් මංවාට කියල දෙන මොකක්ද මේ සම්බන්ධ කියලා. අපි ඉතායික්මනින් මේ විඩියෝ කරම් මොකද ගොඩක් අය ඉල්ල තිබුණා ඉක්මට වීඩියෝ කරන්න කියලා ගොඩක් දික් කරන්න පා කියලා මොකද ඔගුරුන්ගේ පටිනා කාලය මිනව් කරන නිසා ගොලට දැනුමක් ලබා දෙන්නේ විනාඩි 5ක් රැඳලයින්න. මේ කතා පටන්ගන්න මචන් ඇල්ෆඩ් ග්‍රේස් තොම්සන්ගේ AG තොම්සන් කියල කියමුකෝ. මේ කොළුව මචන් පොඩි කාලෙන්දරම තමන්ගේ තාත්තගෙන් හානස් මේක කෙනෙක් විදිහට සහ සැඩ්ල කෙනෙක් විදිහට ඉගෙන ගන්න. ඒක තමන්ගේ ජීවනොපාය කරගන්න කෝමරි එයා පිතුර අධ්‍යාපන සන එංගලන්තරෙන් එංගලන්තේ මචන් තමන්ගේ කුසලතා වර්ධනය කරගෙන නවතත් ඕස්ට්‍රේලියාවටයන. ඕස්ට්‍රේල්ල ආවට පස්සෙ මචන් 1990දී මොහු ආරම්භ කරනවා ආයතනයක්. ඒ ආයතන AG තොම්සන් ප්‍රයිවට් ලිමිටඩ්. ඔය AG ප්‍රයිවට් ලිමිටඩ් යටතේ මොහු තවත් ලස්සන කම්පැනි එකක් පටන් ගන්නවා. ඒකේ හදන්නේ ක්‍රිකට් බෝල ක්‍රිකට් බැට් ඒ වගේම මචන් හොකි පිති හොකි බෝල තවත් විවිධ ක්‍රීඩා උපකරන ඔහු හදන පටන් ගන්නවා. හැබැයි මේ අතරේ මොහට කල්පනාවෙනවා මේකට ම බ්‍රෑන්්නේම එකක් දාන්න ඕනක ඔන්න ඔය කතාව තමයි ඔය සනජ්ජයසුරගේ පාරවලුයි ඔය බැට්ටක ඉන්න කුරුල්ලගේ අතරතර සම්බන්ධතාව ඇති වෙන්නේ. ඉතින් දැන් තමයි ලස්සන කතා පටන් ගන්න. මොහුගේ ගෙදර සහ මොහුගේ එකන්නේ අපි මුගේ කාරයාලය කියල මොහගේ වැඩබිම ඉදිරි පස තියෙනවා ලස්සන පෙපකෝන් ගහක්. ඔය පෙපකොන් ගහිතා මචන් ඉන්න ඇල්ෆඩ් තොම්සන්ගේ සුරතල් සතා ජැකි ඔන්න ජැකී තමයි මචන් මේ කතාවේ ඔන්න ඔය බැට්ටක ඉන්න පක්ෂයා ඔය පක්ෂයගේ නමතමයි මචන් කොකුබුරා ලාෆින් කොකුබුරා කළ කියන්නේ. ඉතින් ලාෆින් කොකුබුරාගෙන් තමයි ලාෆින් කොකුබුරාගෙන පක්ෂය තමයි ඒ බැට්ටගේ ලස්සනට ගහලඉන්න. ඉතින් සනාවකින් තමයි හයවහතරේවා ඉස්සර උඩින් හයවාතරේ වන්නලන්න මට මේ කතාවකැන් ඉන්ස්පයින්න වැඩේ තමයි මම වයිල්ල් පාකයට ගියා ඔන්න ඔය කොකුබුරා කියන ලාෆින් කොකුපුරා කියන පක්ෂව දෙකගන්න හම්බුනා මචන් මම මේ ඊළඟ කොටසි මංගුලට දානවාය වීඩියෝ එක සුපිරි සතෙක්. ඉතින් ඔය සතාව දැක්කා මට ඇත්තරම මට හිතුනා මම කොහිදියට දැකලා තියෙනවා මට නිකන් අර ගෙවල් එහා පැත්තේ ගිරෝ වගේ බැලින්න මෙන්න මේක තමයි කතා. ඔන්නෝම තමයි ලාෆින් කොකුබුරා සනත් ජයසූරියගේ පහරවල් වලට එකතු වුණේ. ඉතින් මගේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. නැවතත් දැනුම මම සහ ලෝකෙ සමඟ ඔගුල හම්බෙන්න්නවා චෑවේවා ගිල්ලෙන්න.